ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ගේන්නේ විෂන් බෝඩ් එකක් කියන්නේ මොකක්ද? මම ඒක හදන්නේ කොහොමද? ඒකෙන් අපිට ලැබෙන benefits මොනවද? විෂන් බෝඩ් එකේ තියෙන dreams ඇත්තටම achieve කරගන්නේ කොහොමද කියලා. ඔයා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ඔයාටත් අදම ඔයාගේ විෂන් බෝඩ් එක හදන්න මොටිවේෂන් එක ලැබෙයි කියලා මම හිතනවා. ඉස්සෙල්ලාම අපි බලමු විෂන් බෝඩ් එකක් කියන්නේ මොකක්ද කියලා. විෂන් බෝඩ් එකක් කියන්නේ අපේ ජීවිතේට අපි ළඟා කරගන්න කැමති dreams, goals, wishes, visual විදිහට එක තැනකට එකතු කරපු බෝඩ් එකක්. ඒ කියන්නේ අපි වෙන්න කැමති කෙනා. අපි ලබන්න කැමති දේවල්. අපි ගෙවන්න කැමති ලයිෆ්ස්ටයිල් එක. මේ හැම දෙෙම pictures, words, quotes විදිහට අපිට නිතරම පේන්න තියෙන දෙයක්. මේක අපේ mindset එක train කරන tool එකක් කිව්වොත් මං හරි. අපි දැන් බලමු vision board එකක benefits මොනවද කියලා. vision board එකක් අපි හදන්න ඕන ඇයි? පළවෙනි එක තමයි අපේ focus එක මේකෙන් වැඩි වෙනවා. අපිට මොනවද ඇත්තටම ඕනේ කියන එක අපි අපේ මනසට clearly දෙනවා. motivation එක ඉබේම එනවා. ඔයාට මහන්සි වෙලාවක වුණත් ඒක දිහා බැලුවම මට මෙතනට යන්න තියෙනවා. මහන්සි කියලා බෑ. මං වැඩ කරන්න ඕනි කියන motivation එක එනවා. negative thinking අඩු වෙනවා. mind එක හිමින් possibility පැත්තටම හැරෙනවා. ඒ වගේම අපි ගන්න decisions dreams වලට ළඟින්ම යන තීරණ වෙනවා. කොටින්ම කිව්වොත් මේ pictures වල තියෙන දේවල්ම ඔයාගේ ජීවිතේට වෙන්න පටන් ගන්නවා. අපි දැන් බලමු vision board එකක් හදන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම සැහැල්ලු වෙලාවක mind එක relax එකේ හිතන්න. ඊළඟ අවුරුද්ද මට ඇත්තටම achieve කරගන්න ඕනි මොනවද කියලා. ඊට පස්සේ ඔයා ඒවා categorize කරගන්න ඕනි. career, business, money, health, relationships, self love and travel විදිහට. මේවට ගැලපෙන ඒ කියන්නේ ඇත්තටම ඔයාගේ ජීවිතයේ තියෙන ෆොටෝස් මේ මගේ ජීවිතයේ තියෙන ෆොටෝස්මයි කියලා හිතන ෆොටෝස් word quotes හොයාගන්න ඕනි. මේකට හොඳම app එක තමයි Pinterest app එක. ඊළඟට ඒවා print කරගෙන canvas board එකක හරි cardboard, bristle board හරි මේ මන් වගේ ඔයාගේ journal පොතේ හරි අලව ගන්න ඕනි. වැදගත්ම දේ තමයි මේක නිතරම පේන තැනක නිතරම ඔයාට ආයෙ බැලෙන තැනක තියෙන එකක් වෙන්න ඕනි. දැන් යමු අපේ වැදගත්ම මාතෘකාවට. dreams ඇත්තටම vision board එකකින් ඉෂ්ට කරගන්නේ කොහොමද? මෙතන තමයි වැදගත්ම දේ තියෙන්නේ. vision board එක හදලා නිකන් ඒක දිහා බලන් ඉඳලා හරියන්නේ නැහැ. පළවෙනි දේ ඔයා believe කරන්න ඕනි. මේක මට කරන්න පුළුවන්. හිතන්න ඔයාට iPhone 16 Pro Max එකක් ගන්න ඕනි කියලා. හැබැයි ඔයා අතේ දැනට ලක්ෂ ගාණක් තියා රුපියල් 10000ක්වත් නැහැ. ඉතින් ඔයාට හිතා ගන්න බෑ මම මොකද කරන්න කියලා. ඒත් ඔයා විශ්වාස කරන්න ඕනි මට iPhone එක ගන්න පුළුවන්. එහෙම විශ්වාස කළාට පස්සේ හිතන්න කොහොමද මං ඒක ගන්නෙ කියලා. මං සල්ලි කීයක් ඉතුරු කරනවද? අලුත් ජොබ් එකකට යනවද? part time වැඩක් කරනවද කියලා ඔයා plan කරගන්න ඕනි. දෙවෙනි දේ ඔයා act කරන්න. මොකද්ද මේ act කරනවා කියන්නේ? ඒ කියන්නේ ඔයා හිතින් iPhone එකත් එක්ක selfie ගන්න, video shoot කරන්න, යාළුවන්ට text photos යවන්න. මේවා හිතින් මවාගෙන ඔයා visualize කරන්න ඕනි. තුන්වෙනි දේ තමයි මේක consistently දවසට දෙපාරක් අඩුම එක පාරක්වත් මේක බලන එක හැබිට් එකක් කරගන්න ඕනි. ඔයා නිතරම ඔයාගේ විෂන් බෝඩ් එක දිහා බලන්න ඕනි. බලලා විතරක් මදි විෂුවලයිස් කරන්න ඕනි.
වීඩියෝ එකේ අන්තිමට අපි ළඟයි. මට අවසානෙට කියන්න තියෙන්නේ විෂන් බෝඩ් එක කියන්නේ නිකන් හීන බලන එකක් නෙවෙයි. ඔයාගේ ෆියුචර් එක ඔයා අතින්ම ඩිසයින් කරන ප්‍රොසෙස් එකක්. ඔයත් අදම ඔයාගේ විෂන් බෝඩ් එක හදලා ඔයාගේ හීනවලට තියෙන පළවෙනි පියවර තියන්න. මගේ ජීවිතේ වෙන දේවල්, ඒ වගේම මගේ ලයිෆ් ස්ටයිල් එක, මං කොහොමද දවස ගත කරන්නේ වගේ දේවල් වලින් ඔයාලට ගන්න දෙයක් තියෙනවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඔයාලා හැමෝටම මං ආදරෙයි. මම කෞෂි. පරිස්සමින්.